ඉතින් දසුන් ශානක කිව්වම අපේ ඔළුවට එන්නේ නායකයෙක්, ලොකු හයේ පාරවල් ගහන කෙනෙක්, ආසියානු කුසලානේ දිනපු ටීම් එකේ කැප්ටන්. හැබැයි අද අපි මේ නමටයි නායකත්වයටයි එහාට ගිහින් බලන්න යන්නේ ඔහුගේ T20 කැරියර් එකේ අංක, ඒ කියන්නේ නම්බර්ස් පිටිපස්සේ තියෙන ඇත්ත කතාව මොකද්ද කියලා. මෙන්න මේක තමයි අපි අහන්න ඕනේ ලොකුම ප්‍රශ්නේ. අපි දන්නවා ඔහුගේ ජයග්‍රහණ ගැන, ඔහුගේ හැකියාවන් ගැන. ඒ දේවල් සංඛ්‍යාත්මකව, ඒ කියන්නේ නම්බර්ස් වලින් බලුවම ඇත්තටම සනාද වෙනවද? අපි මේ විග්‍රහය පුරාවටම හොයන්න යන්නේ මේකට උත්තරයක්. හරි. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. මේ දත්ත අපිට ඇත්තටම කියන්නේ මොකද්ද? දසුන් ශානක කියන ක්‍රීඩකයා නූතන ජාත්‍යන්තර T20 ක්‍රිකට් එකේ ඉහළම ස්ටෑන්ඩඩ්ස් එක්ක කොහොමද ගැලපෙන්නේ? ඔහුගේ පර්ෆෝමන්ස් එක ගැන කතා කරන්න කලින් මේ අංකය මතක තියාගන්න ඕන. තරඟ 118ක් කියන්නේ ඒක ලොකු අත්දැකීමක් නේද? ඒ කියන්නේ ඔහු කොච්චර කාලයක් මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ රැඳිලා ඉඳලා දිනවද කියන එක මේකෙන් පැහැදිලි. හොඳයි. දැන් අපි යමු මේ කතාවේ පළවෙනි කොටසට. ඒ තමයි ඔහුගේ කැරියර් එකේ මූලිකම ස්ටැට්ස්. ඒ කියන්නේ කෝර් ස්ටැටිස්ටික්ස් දිහා බලන්න. මුලින්ම බලන්න ඔහුගේ T20 ඉන්ටර්නැෂනල් බැටිං ඇවරේජ් එක 20.44. දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මිඩල් ඕඩර් බැට්ස්මන් කෙනෙක්ට ඇත්තටම කිව්වොත් මේක ටිකක් අඩු අගයක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඊළඟට ඔහුගේ කැරියර් ස්ට්‍රයික් රේට් එක 124.33. මේක එච්චරම නරක අගයක් නෙවෙයි. හැබැයි අර අඩු ඇවරේජ් එක කවර් කරන්න තරම් මේක ප්‍රමාණවත් වෙන්නේත් නෑ. සාර්ථක T20 බැට්ස්මන් කෙනෙක්ට මේ දෙකේම හොඳ බැලන්ස් එකක් තියෙනම ඕනේ නේ. මෙන්න තියෙනවා සමහර විට මේකේ තියෙන පුදුමම හිතෙන ඩේටා පොයින්ට් එක. බිඳුව. ජාත්‍යන්තර T20 තරඟේ 118ක් ක්‍රීඩා කරලත් එකම ශතකයක්වත්, ඒ කියන්නේ සෙන්චුරි එකක්වත් නැහැ. මේකෙන් අපිට පේනවා හොඳ ස්ටාර්ට් එකක් ගත්තත් ඒක මැච් විනින් ලොකු ඉනිමක් බවට පත් කරගන්න තියෙන අපහසුව. ඉතින් මූලාශ්‍රය වලින් කෙලින්ම කියන මේ කාරණෙන් තමයි ඔහුගේ ක්‍රීඩාවේ තියෙන මූලිකම ගැටලුව ඉස්මතු වෙන්නේ. ඒ තමයි ඉන්කන්සිස්ටන්සි. ඒ කියන්නේ එක දිගට ස්ථාවරව දක්ෂතා නොදැක්වීම. මේ ග්‍රාෆ් එක දිහා බැලුවම ඒ අස්ථාවර දෙක කොච්චරද කියලා හොඳටම පැහැදිලි. හරියට රෝලර් ස්ටේක් එකක් වගේ. බලන්න 2022-23 කාලෙදී ඔහුගේ පර්ෆෝමන්ස් එක ඉහළම තැනකට යනවා. හැබැයි ඊට පස්සේ 2024 දිහා බලන්න එක පාරටම 55% කින් කඩා වැටීමක්. මේ වගේ ලොකු වෙනසක් තියෙන ක්‍රීඩකයෙක්ව විශ්වාස කරන්න කණ්ඩායමකට අමාරුයි. හරි, අපු මෙච්චර වෙලා බැලුවේ ඔහුගේ නම්බර්ස් විතරයි. ඒත් ලෝකේ ඉන්න අනිත් টপ T20 all-rounders ලයික්ට සංසන්දනය කරද්දි මේවා කොහොමද? මොකද කොන්ටෙක්ස්ට් එක, ඒ කියන්නේ සන්දර්භය හරිම වැදගත්. මේ ටේබල් එක බලන්නකෝ. ඇන්ඩ්‍රේ රසල් වගේ ප්‍රබල පවර් හිටර් කෙනෙක්ගේ ඇවරේජ් එක 37.2යි. ස්ට්‍රයික් රේට් එක 196.0යි. ඒක බලද්දි ශානකගේ නම්බර්ස් තියෙන්නේ කොතනද කියලා පැහැදිලි. ඒ වගේම බෝලිං පැත්තෙන් බැලුවොත් රෂීද් ખાන් වගේ ස්පෙෂලිස්ට් කෙනෙක් එක බලද්දි ශානකගේ ඉකොනොමි රේට් එක 8.2ක්. ඒකත් සැලකිය යුතු තරම් ඉහළ අගයක්. දැන් අපි එනවා ඕනම T20 ක්‍රීඩකයෙක්ගේ ලොකුම ටෙස්ට් එකට. ඒ තමයි ලෝකීය අංකයේ T20 ලීගයේ වන IPL. ඒකේ මූලාශ්‍ර වලට අනුව ඔහුගේ IPL වාර්තාව හඳුන්වලා තියෙන්නේ disastrous නැත්නම් ව්‍යසනකාරී චේලයි. බලන්න මේ නම්බර්ස්. IPL තරඟ 3කදී ඇවරේජ් එක 13යි. එකම විකට් එකක්වත් නැහැ. මේකෙන් ඇත්තටම පෙන්눔 කරන්නේ ලෝකයේ ඉන්න හොඳම බෝලර්ස්ලාට විරුද්ධව අධික පීඩනයක් යටතේ දක්ෂතා දක්වන්න ඔහුට තියෙන සීමාවන් තමයි. හැබැයි මෙන්න මෙතනදී තමයි කතාව ටිකක් සංකීර්ණ. ඒ වගේම හරිම ඉන්ටරෙස්ටිං වෙන්නේ. ඒ තමයි කැප්ටන්සි එක, එහෙම නැත්නම් නායකත්වය කියන භූමිකාව ඔහුගේ පර්සනල් පර්ෆෝමන්ස් එකට බලපාන විදිහ. හරියට අපි එකම ක්‍රීඩකයෙක්ගේ චරිත දෙකක් ගැන කතා කරනවා වගේ. මේක ඇත්තටම පුදුම හිතෙන දෙයක්. බලන්න කැප්ටන් විදිහට 2023 දී ඔහුගේ ඇවරේජ් එක 29.4ක්. ඒක හොඳ අගයක්. හැබැයි කැප්ටන්සි එක නැති වුණාට පස්සේ 2024 දී ඒ ඇවරේජ් එක 13.1 දක්වා ලොකු කඩා වැටීමකට ලක් වෙනවා. මේකෙන් අපිට හිතන්න වෙනවා ඔහුගේ පර්ෆෝමන්ස් එක නායකත්වයේ සයිකොලොජිකල් සපෝට් එක මත කොයිතරම් දුරට රඳා පවතිනවද කියලා. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැම කෑල්ලක්ම එකට එකතු කරලා බලමු මේ ඩේටා වලින් අපිට මවලා දෙන සම්පූර්ණ චිත්‍රය මොකක්ද? ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් අපි මේ විග්‍රහයේ පුරාවටම දැක්කේ මේ දේවල් තමයි. අධික අස්ථාවර බව, ටිකක් ඉහළ බෝලිං ඉකොනොමි රේට් එකක්, IPL වගේ ප්‍රෙෂර් එක වැඩි තැනක අසාර්ථක වීම සහ නායකත්වයේ නැතුව ෆෝම් එක නැති වෙන එක. මේ හැම දෙයක්ම එකතු වුණාම අපිට පැහැදිලි චිත්‍රයක් ලැබෙනවා. මූලාශ්‍රවල අවසන් නිගමනය තමයි මේ. ඒ කියන්නේ ඔහුගේ ඉන්ටර්නැෂනල් කැරියර් එක පදනම් වෙලා තියෙන්නේ ඉලීට් කන්සිස්ටන්ට් T20 ස්කිල් එකකට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තිබුණු අමාරු කාලෙකදී ඔහුගේ ලීඩර්ෂිප් ස්කිල්ස් මත කියන එක කියන්නේ.
අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න අපි ක්‍රීඩකයෙක්ව මනින්න ඕනේ ඔවුන් ඉඳා හිට පෙන්නන අමතක නොවන විශිෂ්ට දක්ෂතා මතද එහෙම නැත්නම් ඔවුන්ගේ මුළු කැරියර් එක පුරාම පවත්වාගෙන යන්නේ ඇවරේජ් පර්ෆෝමන්ස් එක සහ කන්සිස්ටන්සි එක මතද සමහර විට ඒකට එකම නිවැරදි උත්තරයක් නැතෝ ඇති